අද පෙරළුවේ යලිත් උද්ඝෝෂණයකට නිරත වුණා. ජනාධිපතිතුමා බලවත්තර ආරාධනා කළා ප්‍රතිපත්ති ප්‍රකාශ වලට දාගෙන සියලුම රැකියාව විදු උපාදානින්ට පළවෙනි අයවැය රැකියාව ගත කරනවා කියන කතාව අපිට කිව්වා. හඳුන් නැති සහෝදරයෝ ඇතුළු සියලුම දෙනා. අපි අහන එකම ප්‍රශ්නේ ඉගෙනගත්ත අය මහපාරේ බැටන් පොළු පාර කන්න ඕනද රැකියාවක් ඉල්ලන්න. කඳුළු ගෑස් කන්න ඕනද රැකියාවක් ඉල්ලන්න. මෙයාට සිද්ධ වෙලා තියෙන මහපාරේ බහැලා ලයිට් කණු ළඟ උරලෝසු කණු ළඟ හන්දි ගානේ උපාධියට රැකියාවක් දීපෙව් කියලා උපවාස කරන්න. රැකියාවක් දෙන්න එහෙම බැරි ආණ්ඩු ඉල්ලා අස් වෙන්න ඕන. ඇත්තටම දැන් අද මේ ආණ්ඩුව ලැජ්ජයි තවදුරටත් බලේ ඉන්නේ. ලබා ගන්න කියන ඉහළම ඇහෙනවනේ. ලංකාවේ තියෙන ලොකුම ප්‍රශ්නයකට විසඳුමක් අරගෙන තමයි අද මම ඔයාලා හම්බ වෙන්නේ. මොකද්ද මේ ලොකුම ප්‍රශ්නේ? ලංකාවේ තියෙන දැනට දැවැන්තම ප්‍රශ්නයක් තමයි රැකියාව. සුදුසුකම් වලට ගැළපෙන රැකියා ලංකාව තුල නැතිවීම තමයි ලංකාවේ තියෙන ලොකුම ගැටලුව. ඔයා කොච්චර හොඳට ඉගෙන ගත්තත්, ඔයා මොන වගේ උපාධියක් කරත් සමහර වෙලාවට ඔයාට ගැළපෙන රැකියාවක් හම්බ වෙන්නේ කලාතුරකින්. ඒ වගේම මතක තියාගන්න ගැළපෙන වගේම ඔයා ඉගෙන ගත්ත විෂය ධාරාවට අදාළ රැකියාවක් හම්බ වෙන්නේ හරිම කලාතුරකින්. ඉතින් ඒක තමයි ලොකුම ගැටලුව. ඕකට විසඳුම තමයි අද මේ අරන් ඉන්නේ. ලංකාව කියන්නේ දීර්ඝ වෙමින් පවතින රටක් කියලානේ සෑහෙන කාලෙක ඉඳලා අපි කිව්වේ. හැබැයි අද වෙනකොට ලංකාව හරි දුප්පත් රටක්. නේ? ලෝකේ පිළිගත් සම්මතය ඒක. හැබැයි ඔය දුප්පත් රට දුප්පත් කරේ වෙන කවුරුවත් නෙවෙයිනේ. ඒක පාලකයෙක්. ඒක ඇත්තටම අපිට අදාළ නෑ. නමුත් අදාළ නෑ කියලා කියන්නත් බෑ නේද? හරි. අපි ඒක පැත්තකට දාමුකෝ. අපිට ඇයි මේ රැකියාව ප්‍රශ්නේ එන්නේ? මුලින්ම හොයන්න ඕනි ඔන්න ඕක. කොච්චර උපාධි අපි හැදෑරුවත් වැඩක් නෑ. ඒකට ගැළපෙන රස්සාවක් නැත්තම්. එහෙනම් ඇයි මේ රැකියාව ප්‍රශ්නේ එන්නේ? මොකද්ද මේකට හේතුව? පළවෙනිම හේතුව තමයි ලංකාවේ අධ්‍යාපන ක්‍රමවේදය රැකියා ඉලක්කගත අධ්‍යාපනයක් සකස් කරලා නැති එක. පාරම්පරිකව ආපු රැකියා කියන සංකල්පය අද වෙනකොට නැති වෙලා තියෙනවා. අලුත් රැකියා බිහි වෙලා තියෙනවා, පරණ රැකියා අයින් වෙලා තියෙනවා. ඒක නිසා පරණ විදිහට ඉගෙනගත්ත බහුතරයකට අලුත් රස්සා කරන්න විදිහක් නැති වෙලා තියෙනවා. ඒක නිසා ලෝකේ ට්‍රෙන්ඩින් එකක් වෙලා තියෙනවා මෙන්න මේ රස්සාවලට අලුත්ම ක්‍රමවේද, අලුත්ම තාක්ෂණ එකතු කරගන්න එක. ඒක නිසා දවසින් දවස රැකියාව වෙනස්. ඉතින් ලංකාවත් බැලුවා මේ අධ්‍යාපන ක්‍රමවේදයේ ඔස්සේ විශේෂයෙන්ම පළවෙනියට දැක්ක අර උද්ඝෝෂණ. මේ උද්ඝෝෂණ හැදෙන්නේ නිකන් උගත් නැති අය නෙවෙයිනේ, ඉගෙන ගත්ත අය නිසා. බහුතරයක් ඔතනින් ඉගෙන ගත්ත හොඳ උපාධිධාරීන්. ඇයි ඉතින් මේ පාරවල් ගාන ඉන්නේ නේද? ඒක තමයි ගැටලුව. ඒකට හේතුව ඉගෙන ගත්ත විෂය ධාරාවට අදාළව රැකියා කියන දේවල් නැති නිසා. ඉතින් ලංකාවේ අධ්‍යාපන ශාස්ත්‍රයේ වෙනස්ම මාවතකට ගෙනියන්න යොමු කරපු ශාස්ත්‍රයක් තමයි පුතේ තාක්ෂණ වේදය කියන්නේ. තාක්ෂණ වේදයේ විෂය ඇවිල්ලා හඳුනා දෙන්නේ 2013 අවුරුද්දේනේ. පළවෙනි සෙට් එක එක්සෑම් ලියන්නේ 2015 දී. ඉතින් මුලින්ම මේක හරි අමාරුයි හඳුන්වලා දෙන්න. ඒ වගේම තාක්ෂණය හදාරන ගුරුවරු හිටියේ නැහැ, උගන්වන්න ගුරුවරු හිටියේ නැහැ, හදාරන පිරිස ගොඩක් අඩුයි. පහසුකම් තිබ්බේ නැහැ. ඒක නිසා මේක මුල් කාලේනම ලොකු ගැටලුවක් වුණා. හැබැයි පුතේ දැන්ට හඳුන්වලා දැන් මේ ඔයාලගේ ඉස්සරහා 2027 කියන්නේ 13 වෙනි බැච් එක. ඒ කියන්නේ සෑහෙන ගොඩක් ඉස්සරහට ගිහිල්ලා තියෙනවා. තවමත් අර හනමිටි අදහස් කර ගහගෙන පරණ විදියට හිතන කට්ටිය නිසා තමයි තාමත් රැකියාවල වෙනස්කමක් වෙන්න අවශ්‍ය කරන සාධක නැති වෙලා තියෙන්නේ. එහෙනම් තාක්ෂණ වේදය කියන්නේ මෙන්න මේ රැකියාවලට වෙනස්ම වූ මාර්ගයක් නැත්නම් වෙනස්ම වූ ක්‍රමවේදයක් හදපු විෂය ධාරාවක් කියන එක හොඳට මතක තියාගන්න. ඉතින් තාක්ෂණ වේදයේ විෂය ගැන අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න. මොකද නොදැන මේ විෂය කරන්න යන්නත් එපා. ඊළඟට කවුරුවත් කියන පළියට මේක කරන්න යන්නත් එපා. මොකද ඔයා මේක ගැන හොයලා හරිනම් මෙතන පටන් ගන්න. මොකද මම කිව්ව පළියටවත් ඔයා පිළිගන්න එපා. හොයන්න ඕන තරම් chance තියෙනවා, අවස්ථා තියෙනවා, ඕන තරම් දේවල් තියෙනවා හොයාගෙන යනවා නම්. ඒක නිසා මේ කියන දේවල් ටිකත් මුලින්ම බලලා
මේවා ඇත්තද නැත්තද කියලා හොයලා ඔයා වැඩේ පටන් ගන්නව නම් පටන් ගත්තා. යන්න පුළුවන් සුපිරි විෂයක්. මොකද තාක්ෂණය කියන්නේ අද ලෝකේ නැතුවම බැරි සංකල්පයක් බවට පත් වෙලා ඉවරයි. අපි බලමු මේ තාක්ෂණ වේදයේ විෂය ධාරාවේදී ඔයාලා මොන වගේ විෂයන්ද කරන්න ඕනේ? ප්‍රධාන විෂයන් මොනවාද? පුතේ ප්‍රධාන විෂයන් දෙකක් තියෙනවා. පළවෙනි විෂය තමයි ඉංජිනේරු තාක්ෂණ වේදය, දෙවෙනි විෂය තමයි ජෛව පද්ධති තාක්ෂණ වේදය. ඔයා ඉංජිනේරු තාක්ෂණ වේදයේ විෂය තෝරගන්නවා නම් ඔයාට ඉගෙන ගන්න තියෙනවා විවිධාකාරයේ විෂය මාලාවන්. ඒකට හේතුව මේක ඉංජිනේරුමය විෂයක්. අපි සරලවම කිව්වොත් සිවිල් ඉංජිනේරු, යාන්ත්‍රික ඉංජිනේරු, ඉලෙක්ට්‍රිකල් ඉංජිනේරු, ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු, නිෂ්පාදන ඉංජිනේරු කියන විෂය ධාරාවන් කීපයක් සහ ව්‍යවසායකත්වයේ කියලා වාට ඔයාගේම බිස්නස් එකක් පටන් ගන්නවා නම් ඒකට අදාළ දැනුමත් මේක හරහා හම්බ වෙනවා. ඒකත් හොඳට මතක තියාගන්න. ඒ කියන්නේ ලෝකයේ තියෙන බහුලම ශේෂ ටික එකට කරලා මිශ්‍ර කරලා මිශ්‍රණයක් තමයි මේකේ තියෙන්නේ. ඒ කියන්නේ මේක ඉගෙන ගත්තා කියන්නේ ඔයා ගොඩාක් දේවල් දන්න කෙනෙක් බවට පත් වෙනවා. හැබැයි මේකත් මතක තියාගන්න. ගොඩක් දේවල් කිව්වට මේකේ ගොඩක් දේවල් ඉගෙන ගන්නකොට එක විෂයක පරතරයට යන්න බෑ. ඒ නිසා මේකේ සංකල්ප ටික මූලික සංකල්ප ගැන ඔයාට හොඳ අවබෝධයක් ලැබෙනවා කියන එක මතක තියාගන්න. ඒ කියන්නේ ඔයා නොදන්න දෙයක් නෑ වගේනේ. එහෙම හිතන්න එපා. එහෙම හිතුවොත් මුලදිම වර්ධින. AET ඊළඟට BST ජෛව පද්ධති තාක්ෂණයේදී මේක ඇවිල්ලා කෘෂිකාර්මික පැත්තට බර. කෘෂිකාර්මිකුව මේ කුඹුරු කොටන්න විතරක් නෙවෙයි තාක්ෂණය ගොඩක් තියෙනවා. හැබැයි ඒකෙත් පුතේ තියෙනවා බිම් මැනීම, ඒ වගේම ආහාර තාක්ෂණය, කෘෂිකර්ම, ඊළඟට යාන්ත්‍රික, ඒ වගේ ගොඩක් විෂයන් මේකෙත් අන්තර්ගතයි. ඒ නිසා මේ විෂයන් දෙකම පොදුවේ හොඳ විෂය ධාරාවන් විදිහට හඳුන්වන්න පුළුවන්. එහෙනම් ප්‍රධාන විෂයන් දෙකෙන් එකක් ඔයාට තෝරගන්න වෙනවා. එක්කෝ ඉංජිනේරු තාක්ෂණ වේදය, ඒ කියන්නේ ET, එහෙම නැත්නම් ජෛව පද්ධති තාක්ෂණ වේදය. හරි. ඔන්න ප්‍රධාන විෂයන් දෙකෙන් එකක් තෝරගන්න. ඊට අමතරව ඔයා අනිවාර්යයෙන්ම කරන්න ඕනේ විෂයක් තියෙනවා. මොකද මේ විෂයන් දෙක හදාරනකොට විද්‍යා ගණිත සංකල්ප ඉතාමත්ම වැදගත්. මොකද විද්‍යා ගණිත සංකල්ප නැතුව තාක්ෂණය ඉගෙනගෙන වැඩක් නැහැ. එහෙනම් විද්‍යා ගණිත සංකල්ප ටික හරියට ඉගෙන ගන්න ඔයාට තියෙනවා අනිවාර්යෙන් කරන්න විෂයක්. ඒක තමයි SFT තාක්ෂණ වේදය සඳහා විද්‍යාව. එහෙම නැත්නම් Science for Technology. ඒකේ ජීව විද්‍යාව, රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, ඒ වගේ විෂය කීපයක් ඔයාලා සාමාන්‍ය පෙළ ඉගෙන ගත්ත දේවල්ම තමයි. හැබැයි ඊට වඩා ටික ඇඩ්වාන්ස් වෙලා ඔන්න ඉගෙන ගන්න තියෙනවා ගණන් විද්‍යාව ආයි පාරක්. මොකද ඒක නැතුව ඉංජිනේරුවරයෙක්ගෙන් වැඩක් නැහැ. ඊට අමතරව ඔයාට තෝරගන්න පුළුවන් බකට් සබ්ජෙක්ට් කීපයක් තියෙනවා. බකට් සබ්ජෙක්ට් ගත්තාන් පස්සේ ප්‍රධානතම පළවෙනි අරමුණ ICT තොරතුරු තාක්ෂණය, වගේම කෘෂිකාර්මය, වගේම sannivedana හා මාධ්‍ය අධ්‍යයනය, වගේම අපි ගත්තොත් චිත්‍ර, සාමාන්‍ය ගණිතය, ආර්ථික විද්‍යාව, ගෘහාර්ථික විද්‍යාව, ඔය වගේ මේ ලිස්ට් එකේ තියෙන විෂයන් 11. ඔය 11න් ඔයා කැමති විෂයක් තෝරගන්න පුළුවන්. හැබැයි පොඩි කොස්සක් තියෙනවා. මොකක්ද ඒ කොස්ස? ඔයා පාසලකින් මේ වැඩේ කරනවා නම් ඒ පාසලේ උගන්වන්න වෙන ගුරුවරු පිරිස අනුව මේ බකට් සබ්ජෙක්ට් ඔයාට කරන්න වෙන්නේ කීපයක්. සමහරවිට ඔයා කැමැතිම බකට් එක කරන්න බැරි වෙයි. මොකද අදාළ ගුරුවරු ඒ ඉස්කෝලේ නැති වුණා. ඒක නිසා ඒක ගැටලුවක්. ඔයාගේ පාසලත් එක්ක බලලා කාණ්ඩ විෂය මොකක්ද කියලා තෝරගන්න. එතකොට කාණ්ඩ විෂයන් 11ක් තියෙනවා කියලාත් මතක තියාගන්න. හරි. ඔන්න එහෙනම් ඕකෙන් එකයි ප්‍රධාන ET හෝ BST වලින් එකක් තෝරගන්න. කොහොමත් ඉතින් තාක්ෂණ වේදේ සඳහා විද්‍යාව විෂය කරන්නම් වෙනවා. ඊළඟට බකට් සබ්ජෙක්ට් වලින් එකක් තෝරගන්න. එතකොට ඔන්න ප්‍රධාන විෂයන් ටික හරි. ඔන්න ඔයා එතකොට තාක්ෂණ වේදේ සඳහා සුසුකම් ලබනවා. දැන් ඔය ඔක්කොම කතා කරානේ. දැන් මේක කරලා ඉවරුණාන් පස්සේ එක්සෑම් එක කරන්නත් එපයි. එක්සෑම් එක කොහොමද තියෙන්නේ? ලොකුම ගැටලුවක්. එක්සෑම් එකේදී ඔයාට ලියන පේපර් එකට හම් වෙන්නේ පුතේ ලකුණු 70යි. විශේෂයෙන් මේ ඉංජිනේරු තාක්ෂණ වේදය සහ ජෛව පද්ධති තාක්ෂණ වේදයේ විෂය තුල ප්‍රායෝගික විෂයක්නේ. ඒක නිසා මේ දෙකට ප්‍රායෝගික ක්‍රියාකාරකම් කරන්න වෙනවා. නැත්නම් ප්‍රැක්ටිකල් කරන්න වෙනවා. එතකොට පේපර් එකෙන් හම්බ වෙන ලකුණු 70යි, ඊටු 30 ප්‍රැක්ටිකල් කරලා ගන්න වෙනවා. එහෙනම් හොඳට මතක තියාගන්න පන්තියක් තෝරගන්නකොට ප්‍රැක්ටිකල් එක්කම යන පන්තියක් තෝරගන්න. ඒකට හේතුව තමයි
පාඩමට අදාළ ප්‍රැක්ටිකල් ටික එදාට කරගත්තේ නැත්නම් සෑහෙන්න ප්‍රැක්ටිකල් ගොඩක් තියෙනවා පුතේ. ප්‍රැක්ටිකල් 400ක් විතර තියෙනවා. ඔය 400න් 6ක් තමයි ඔයාට අවසානට කරලා පෙන්නන්න වෙන්නේ. අවසානටම ප්‍රැක්ටිකල් කරනවා නම් ඒක තේරුමක් නැහැ. මොකද ඔයාට මූලික සංකල්ප ටික අමතකයි, කරන්න වෙලාව නැහැ. අවසානයේදී ඔයා නිකම්ම කවුරු හරි කරන එකක් ගිහිල්ලා පෙන්නලා ඒක කරලා එන වගේ වැඩක් වෙන්නේ. ඒක නිසා ඒක සාර්ථක නැහැ. විශේෂයෙන්ම මතක තියාගන්න අපි විභාග රාජකාරිවලදී දැක්ක ලොකුම ගැටලුව තමයි බහුතරයක් ප්‍රැක්ටිකල් අසාර්ථකයි. ඒ නිසා ප්‍රායෝගික පරීක්ෂණ කරන පන්තියක් අනිවාර්යෙන් තෝරගන්න. එහෙම වුණොත් ඔයාගේ ගමන සුබයි. හරි. දැන් ඔන්න ඒකත් හරිනේ. ප්‍රැක්ටිකල් 30යි පේපර් එකකින් 70යි. හරිද? රයිට්. ඊළඟට අපි යම් මේක කරලා ඉවරලා රිසල්ට් එනවනේ. හරි. එක්සෑම් රිසල්ට් එනවා. රිසල්ට් ආවට පස්සේ මොනවද කරන්න පුළුවන්? මොන කැම්පස් දෙයන්න පුළුවන්? ඔන්න මම ලිස්ට් එකක් දානවා. ඔය හැම විශ්වවිද්‍යාලයකම ඔයාට උපාධි පාඨමාලා හදාරන්න පුළුවන්. අනිවාර්යයෙන්ම තාක්ෂණ වේදයේ විෂයට අදාළව. ඒ වගේම තව එක දෙයක්. තාක්ෂණ වේදයත් එක්ක IT තියෙන හරි කිට්ටු සම්බන්ධයක්. විශේෂයෙන්ම අපි ගොඩක් වෙලාවට ET කරන කට්ටියට IT කරන්න කියන හේතුවක් තමයි පුතේ. එක්කෝ ET වලින් වාට උපාධිය හදාරන්න පුළුවන්. එහෙම නැත්නම් ICT කරලා තිබ්බොත් ET නැතුව ICT වලින් උපාධිය හදාරන්නත් පුළුවන්. ඔය chance එක තියෙනවා. ET එක්ක IT තෝරගත්තොත් බකට් එකක් විදියට. ඉතින් ඉසඩ් එකත් හොඳාගේක තියාගන්න පුළුවන්. හරි. දැන් එහෙනම් වැඩේ දන්නවා. හරි. හැමෝටම කැම්පස් යන්න බෑනේ. එහෙනම් කැම්පස් යන්න බැරි කට්ටියට මොකද වෙන්නේ? ඔන්න තියෙනවා ඊළඟ chance එක. අපිට තියෙනවා වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය කියලා එකක්. යුනිවෝටෙක්. එතකොට කැම්පස් යන්න බැරි ඊළඟ සෙට් එකට ඇප්ලයි කරන්න පුළුවන් එතනට. හැබැයි ඉතින් ඒක පහළ තැනක නෙවෙයි තියෙන්නේ. ඒකත් අපේ ලංකාවේ තියෙන විශ්වවිද්‍යාල මට්ටමේම ඒ උපාධියම තමයි ඒකෙත් හම්බ වෙන්නේ. ඒ නිසා පාල්ලයා නෑ. ඒකටත් ටිකක් ලොකු තරගයක් තියෙනවා. නැතුව නෙමෙයි තරගයක් තියෙනවා. ඒ නිසා හරියට ඒක දැනගෙන කරමු. එතනටත් යන්න පුළුවන් සෙට් එකකට. හරි. ඔතනටත් යන්න බැරි වුණා කියමුකෝ. ඊළඟට තියෙන පොතේ යුනිවර්සිටි කොලෙජස්. ඒ කියන්නේ ලංකාවේ තියෙන විශ්වවිද්‍යාල වලින් අර උපාධියට නැතුව උසස් තාක්ෂණ ඩිප්ලෝමා මට්ටම් හදාරන්න යුනිවර්සිටි කොලෙජ් තියෙනවා ලංකාව තුල. එතකොට ලංකාවේ තියෙන යුනිවර්සිටි කොලෙජ් එකකට ගිහිල්ලා ඔයාලට ඩිප්ලෝමාවක්, හයි නැෂනල් ඩිප්ලෝමාවක් කරන්න පුළුවන්. හයි නැෂනල් ඩිප්ලෝමාව ඉවර කරලා යුනිවර්ටෙක් එකෙන් ඔයාලට උපාධිය ගන්නත් පුළුවන්. එහෙනම් බැරි වෙන සෙට් එකකට ඔන්න තව chance එකක් තියෙනවා. හරි. ඒකත් බැරි වුණා කියමුකෝ. එක්සෑම් එක කොහොම හරි ගොඩ දාගත්තා. අපිට පුළුවන් College of Technologies. ඔය විස්තරේ මම දාන්නම් ඔතන. College of Technologies හරහා ඔයාට යන්න පුළුවන් පුතේ උපාධි පාඨමාලාවක් හදාරන්න කලින් ඩිප්ලෝමා එකක් හදාරන්න. එතකොට ඩිප්ලෝමා එක හදාarලා ඒකේ උසස් ඩිප්ලෝමාව හදාarලා උපාධිය ගන්න නැවත අවස්ථාව තියෙනවා අර බැරි වෙන කට්ටිය. ඉතින් ඔය වගේ පැති ගොඩක් තියෙනවා, ශේෂ්ත්‍ර ගොඩක් තියෙනවා. ඒක නිසා මේකේ යන්න තියෙන පාත් එක සාපේක්ෂව ගොඩක් වැඩි. ඒක දැනගන්න. නිකන් කියන්නම් වාලේ කියවනව නෙවෙයි. ඒ ඔස්සේ ආපු කෙනෙක් විදිහට මම මේක කියන්නේ. ඒ නිසා හරියට දැනගන්න මොනවා හරි තියෙනවා නම් අහන්න. ඊළඟ මේ දැන් ගොඩාක් ළමයිගේ ට්‍රෙන්ඩ් එකක් යනවා මේ ප්‍රයිවට් එක්සෑම් කරන්න බැරිද? පුළුවන් කරන්න. හැබැයි ඉතින් ඔයාලා පාසල් අධ්‍යාපනයේදී ගන්න අත්දැකීම, ඔයාට තියෙන විද්‍යාගාර පහසුකම් කිසිම තැනක පිට දෙන්න බෑ. ඒක වගකීමෙන් කියන්නේ. මොකද මමත් පාසල් ගුරුවරයෙක් විදියට කියන්න පුළුවන් පාසලකදී දෙන්න පුළුවන් ප්‍රායෝගික ක්‍රියාකාරකම් කිසිම තැනක වෙන දෙන්න විදිහක් නැහැ. ඒක නිසා කොණ්ඩ රැවුල පැත්තකින් තියලා පාසලට ගිහිල්ලා ඔක හරියට කරගත්තොත් ගොඩේ ගොඩ. හැබැයි ඉතින් මට මෙහෙම විශ්වාසයක් දෙන්න බෑ. පාසලක ඒක 100%ක් කරයිද කියන එක මම දන්නේ නැහැ. මොකද අපේ පාසල් වල තත්ත්වය නෙවෙයි ගොඩක් පාසල් වල තියෙන. ඒක නිසා මට ඒකේ වගකීම ගන්න බෑ. නමුත් මම කියන්නේ හැම වෙලාවෙම පාසලෙන් මේක කරන්න. ඔයාට අත්දැකීම් ගොඩක් හම්බ වෙයි. ඒක නිසා ඔන්න ප්‍රයිවට් කේස් එකත් අවුලක් නැහැ. විභාගේ දැම්මහම අර විදිහටම ප්‍රායෝගික ක්‍රියාකාරකම් වෙනවා. බය වෙන්න එපා. දැන් ගිය අවුරුදු වල ළමයි අහනවා සර් මම ප්‍රයිවට් දැම්මේ මට ප්‍රැක්ටිකල් එන්නේ නැද්ද? නෑ එනවා. ප්‍රයිවට් දැම්ම කියලා ගැටලුවක් නැහැ. ප්‍රැක්ටිකල් ටික ඒ විදිහටම තියෙනවා. ඒක නිසා බය නැතුව කරන්න. දැන් ඊළඟ කාරණේ පුතේ මේක රස්සානේ. අනේ දෙයියනේ.
උපාධියක් අරගෙන හරි ඉස්සල්ලාම දැක්කා වගේ පාරේ ළඟින්න ඕනේ මේ විෂය ධාරාව හදාන්න. මොකද මේක තාක්ෂණ විෂයක්. ඔයාට ලංකාවට වඩා මේක පට්ට වැලි පුතේ පිට රටකට යනවා. ලංකාවේ රස්සාව නැතුව නෙවෙයි ලංකාව රස්සාව ඕන තරම් තියෙනවා. හැබැයි ඔයාට ඊට වඩා හොඳ පඩියකට පිට රටකට උනත් මේකෙන් යන්න පුළුවන්. මේක ඉස්සරහට එන විදියට වෙනස් වෙන විෂයක්. ඒක නිසා බය නැතුව මේ විෂය කරන්න. රැකියා නැහැ කියලා කියනවා නම් ඒක සම්පූර්ණයෙන්ම බොරුවක්. පොඩිම මට්ටමේ තියෙන එක්කෙනාටත් ස්ථීර රැකියාවක් පෙන්වලා දෙන විෂයක් කියන එකත් හොඳට මතක තියාගන්න. විශේෂයෙන්ම තාක්ෂණ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ගයිඩ්ලයින් තියෙනවා. ඔයාට ඒවා ෆලෝ කරන්න පුළුවන්. අධ්‍යාපන අමාත්‍යාංශයේ ගයිඩ්ලයින් තියෙනවා. ඒවා ෆලෝ කරන්න පුළුවන්. ඒ හරහා ඔයාට තවත් මේක පිළිබඳව හදාරන්න හැකියාව තියෙනවා කියන එකත් මම මතක් කරනවා. ඒ වගේම විෂය හදාරනවා නම් මුලින් ඉඳලා හරියට පටන් ගන්න. හරි තැනකට සෙට් වෙන්න. එහෙම වුණොත් මේකෙන් හොඳම රිසල්ට් එකක් ගන්න ඔයාලට හැකියාවක් තියෙනවා. එහෙනම් හැමෝටම සුබ දවසක්. ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න උත්තරයක් දෙන්න.